හැමෝටම සුබ දවසක්. අදත් ඔන්න මම පර්පල් කලර් එකකින් මේ ප්ලාන්ට් ටිකක් ගෙනාවා. හොඳයිද කියලා බලන්නකෝ. වටිනම වර්ගයක් තියෙනවා එතන. මම ගෙනාවා ඔන්න වටිනම වර්ගේ. ලිවියම් පර්පල්. ඒක දැන් ගොඩාක් පරණයි මල. මේ පිපුණු ගමන් නම් හරිම ලස්සනට පර්පල් කලර් එක පේනවා. මේ දැන් පරණයිනේ මේ පොහොට්ටු එනවා. පොහොට්ටු එන ගමන් අලුත් එක මේ රිවියම් පර්පල් එකයි ගොඩාක් ගණන් වලින් යන වර්ගයක් තමයි රිවියම් පර්පල් කියන්නේ. අද මම ඔයාලට ගන්න පුළුවන් ගානට පැකේජ් එකක් හදලා දෙනවා. මේ සෙන්සා. සෙන්සා කියන්නේ දුර්ලභ වර්ගයක්නේ. සෙන්සා එකයි කට් කරගන්නත් පුළුවන් සෙන්සා එක. තව තියෙනවා වයලට් ලව්. වයලට් ලව් එකයි ඒකත් කට් කරගන්න පුළුවන්. වයලට් ලව් එක තව ඉතින් පර්පල් කලර් වලින් ලස්සනයි චිරානත්. මම චිරානත් ගෙනාවා ඒ පැකේජ් එකට. ඉතින් වටිනම වර්ග තුනක් තමයි මේ තුනෙනුත් මේ දෙක මේක ගොඩක් දුර්ලභයි. සෙන්සා දුර්ලභයි. ලිවියම් පර්පල් ගණන් වර්ගයක් ඒකත් මේකත් ඊළඟට වයලට් ලව්ත් හොඳ වර්ගයක්. එතකොට මෙතන තියෙනවා වර්ග 4ක්. පර්පල් කලර් එකෙන් වර්ග 4ක් තියෙනවා. ඒ හතරම වෙන්නේ 10000යි. ඒ කියන්නේ පර්පල් එකක්ම කීයක් වෙනවද? පර්පල් එකක්ම වෙනවා 6න් ඉහළ. 6ට හම්බ වෙන්නේ නැහැ. 6න් ඉහළ කිව්වහම ඊට වඩා ලොකු ගණන් වලින් තමයි පර්පල් කලර් එකක් යන්නේ. එතකොට සෙන්සා එකත් එහෙමයි. දුර්ලභ වර්ගයක්. ඒ නිසා ඔයාලට මේ පැකේජ් එක ගන්න කැමති නම් මට ඉක්මනට කතා කරන්න. වෙන් කරලා තියාගන්න බෑ. දවස් 2ක් වගේ නම් පුළුවන් ඒ ඇතුළත ගන්න ඕන. එහෙම තියාගත්තම ඉතින් තව කෙනෙක් කිව්වොත් මං කියනවනේ ඒක දීලා තියෙන්නේ කියලා. ඒ නිසා හරියටම ගන්න කෙනෙක් මේක වාසිම වාසියක්. හරියටම ගන්න කෙනෙක් මට කියන්න. එතකොට මං ඒක තියලා දෙන්නම් යාට. නැත්තම් අපරාධෙනේ නේද? කාටවත් නැති වෙනවනේ. කොහොම 2 3ක්ම වුණානේ අපි ගන්නම් ඒක හරි වාසි කියනවා. කිව්වට ටික දවසකින් සද්දයක්වත් නැතුව ඉන්න අවස්ථාවක් තියෙනවා.